ඔය අතරට යනවාද? නේ? ඔව්. ඔය අතරට යනවාද? හා. හයි මගේ යාළුවෝ කොහමද? ඉතින් මේ අද අලුත් දවසක්. ඉතින් අපේ වාහනේ ඒ කියන්නේ ලොරි එක ගෙනාපු නිසා අපි බැලුවා අපේ වැඩ ටික කරගන්න පහසුයිනේ. ඉතින් අපේ ෆස්ට් එකටම අපේ හයේ මැෂින් එක අපේ වැඩපළට ගෙනියන්න තමයි මේ සූදානම් වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් අපේ වண்டிයේ මේක පටවන්න තමයි හදන්නේ අපේ කට්ටියම. ඉතින් අපි බලමු කොහොමද පටවන්නේ කියලා. ඒත් එක්කම මම කියන්න කැමති ඔයාලා අපේ සෝෂල් මීඩියා වල අපේ නම්බර්ස් එහෙම සේව් කරගෙන තියාගන්න. මොකද අපි ගොඩක් දේවල් අපි කරනවා ඉදිරියට. ඉතින් ඒවත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒ දේවල් වලින්. ඉතින් අපි ඉන්නවා FB වල, TikTok වල, YouTube එකේ. ඉතින් ඔයාලා හැමෝම එක subscribe කරගෙන තියාගෙන follow කරගෙන තියාගන්න. මොකද අපි ගොඩක් දේවල් දැනට කරගෙන තියෙන්නේ. ඒක නිසා ඔයාලා අපිත් එක්ක ඉන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. එපා පාර අතනත් කෙල්ලා. එකක් දීලා තියෙන එක පැත්ත. අද දීලානේ. අම්ම මේ මේ ලොකෝට බර එකට එන්න නැති වෙන උස්සන්න ඕන. නිකන් කට්ටිය සෙට් වෙන එකට බර එන්නේ. මේ ලණුවෙන් ඉස්සෝ හරි පුතේ. ලණුවෙන් ඉස්සෝ නියම දිස්සේ එනවා. අර දිග මල්වා. අවන්නේ ඔතන දෙකක් පුඩ යනවා ඉස්සෝ. කෝල් ගත්තනේ කෝල් 72ක් තිබුණා. කාට? ඔයාට කෝල් එකයි ගත්තේ ඒකත් මම අන්සුරාගෙන මෙස්සුනා මේ සක්තුනා. එකයි ගලි ගියා. නෑ නෑ මම හරි. රවුම් මොන් ගෑල්ලේ තිබ්බනේ मैं गमो इधर हम इधर है तो अब चलो जंगल वाले जो बाबू लोग ये हम बता कल ले ली बटन මේ ලෑලි මත උණු कौन दी कौन हम ले ली वो ගොඩ තුයන්නේ और बालो हाथ से विच करा वागे ने කරා ඔය එදා දෙමුණා 340ක් දැන් තියෙනවා 300ක් රාටද? ඔය අතරට යනවාද? बहुत ने हम නේ? ඔව්. ඔය අතරට යනවාද? අයියෝ. නෑ මම අයින් කරා වැඩක් නෑ කියලා අර ගොඩට දැම්මම දාලා गूगल दादे මොනද දැන් දාන්න අපෝ උදු අරේට යන මම දාන්නේ මේ අයව මොකුදට දාන්න බලාවි. ආ. නේ? දෙන්න කොහොමද? හා. නෑ ඔක අරේ දාගෙන. අර එහා පැත්තේ එහෙම දෙන්න බෑ හොඳේ අතන බලවට වැටේ.
බලක්කයකට බීලා ඉතින් ඒ අපිට කීපයක් කරන්න සංගවන්නේ. මාම කියලා ඉන්නවා කියන්නේ. ඒක තමයි මේ නේද? මට වෙන්නේ කට්ටිය මොනවද කරන්නේ? නෑ නෑ ඒක කට්ටියට කතාවලා ඉස්සරහ පොළගල්ලා තියෙනවා පුලා පොළගල්ලා ඔන්න දැන් ඉතින් අපි ඔක්කොම වැඩ ටික කරගෙන ඒ කියන්නේ දැන් යන්නේ අපේ වැඩපළට. ඉතින් අපේ වැඩපළට ගිහිල්ලා බාන වැඩේ තමයි ඉතින් දැන් කරන්න යන්නේ. දැන් ඉතින් අපේ වැඩපළට යමු. නෑ නෑ මං බෑග් එක ගන්නවා. ඔන්න ඉතින් අපේ බ්ලොග් වල වැඩපළට ආවා. ඉතින් දැන් තියන්නේ මේක බාගන්න තමයි. ඉතින් තාත්තා ඔක්කොම ටකාර ලස්සනට කියන්න තැනටම ගේන්න තමයි ඔය හදන්නේ. ඉතින් කට්ටියම එකතු වෙලා දැන් ඕක පල්ලහැට ගන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු මොනවද කරන්න යන්නේ කියලා ඊළඟට. ඇත්තටම කතන්දරේ කිව්වොත් එහෙම මේක උඩට ගන්නාට වැඩිය බාන එක තමයි ටිකක් අමාරු. ඉතින් බාන විදිහට පේනවානේ හෙන කට්ටියක් එකතු වෙලා තමයි මේක බාන්න ගත්තේ. ඉතින් දැන් බාලා ඉවරයි. දැන් ඊටු වැඩ ටික තමයි කරන්න යන්නේ. ඔන්න ඉතින් අපේ අලුත්ම මැෂින් රාජයාව ගෙනල්ලා තියෙනවා. දැන් අපි බලන්නේ ඉතින් මෙයාව කොහෙටද දාන්නේ කියලා තමයි. ඉතින් අපි දැන් අපේ මේ පිටපස්සේ තියෙන එක ගලවනවා. ගලවලා ඉවර වෙලා ඒ ටික ඔක්කොම හදන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. හොඳ ලෙවල්ම වෙන්න
මෙන්න ඒ පාර. මෙයත් බ්ලොග් ගල් ගෙනියන්න හදනවා. අය මැෂින් එක වෙන කොතනද හොඳයි? මෙතන මේ කාමරේ. එදා ඊයේ විදිහටද? ඔව්. ඒක කමන්නේ. ඒක අර පැත්තට ගෙනිය ගන්න පුළුවන් වෙයි නේ. නේද? අනේ කොහෙවත් දාලා රෝදු තෝරන හරි කාර්. රෝදු තෝරන හරි කාර්. මේ ලැබෙන්න ඕනේ. ඔව්. මේ පැත්තේ තියාගත්තා නම් හරි නේද? හා? ඔව් ඔතන තියාගත්තා. ඔය දැන් පේන්නේ අපේ ගෙදර. ඒ කියන්නේ මේ පිටුපස්ස තිබ්බ බඩු ටික යහපැත්තට ට්‍රාන්ස්ෆර් කරන්න තමයි හදන්නේ. ඔය ඉතින් මකුණු දැල් කඩනවා එක එක දේවල් ඉතින් කරනවා. ඉතින් අපි යමු ආය අනිත් පැත්තට. මොකද කරන්න කියලා බලන්න. ඒ ඔබට දක් නෑනේ. උපුලයිට කියලා කිල්ලන් ගියා නේද? ඔන්න නට් එකත් මං ගලවන එක පෙන්නුවා. අද තමයි වැඩක් කරනවා දැක්කේ. බුලයි. මේ බෙන්දේම මෙතන අන්න ඉතින් අපි තුන්දෙනා වැඩ පටන් ගත්තා. එතන ඉස්සරහා තියෙන ටික ඔක්කොම මේ පැත්තට මේ අරගෙන එතන ක්ලීන් කරලා අර ඉස්සරහා තියෙන ඔය ඩෝ එක ගලවන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔන්න ඕක තමයි ගලවන්නේ. ඉතින් ඔය පේනවනේ. ඔන්න දැන් තාත්තා එළියට එයි. ඔන්න ආවා. ඔන්න ඉතින් මේ ටික තමයි ගලවන්න හදන්නේ. භාගයක් ගලවලා ඉවරයි. දැන් ඉතුරු භාගය තමයි ගලවන්න ඉන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. අර පැත්තේ ගැලවෙයි දැන්. අර පැත්තේ පිටපස්සේ පුළුවන් දෙන්නේ. ටිකොලත් ගහලා තියෙන ඒකට. ඔන්න ඉතින් යහපැත්තත් ගලවලා ඉවරයි. දැන් තියන්නේ අනිත් පැත්ත ගලවන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යන්නේ. ඔන්න දැන් ඉතින් අමිත මල්ලි හදන්නේ අර බැම්ම කඩන්න. එතකොට ලෙවල් එකට අපිට දාගන්න එහෙම ලේසි නේ. ඒක නිසා ඒ බැම්ම කඩන්න හදන්නේ. ඉතින් බලමු ආය මොනවද වෙන්නේ කියලා ඉස්සරහට. ඔන්න දැන් ඔක්කොම ඉවරයි. මෙතන දැන් ඔක්කොම ගල් ටික සේරම අර පැත්තට දානවා. මොකද මේ පැත්තේ ලෙවල් කරගන්න ඕන නිසා. දැන් මැෂින් එක ගේන තමයි හදන්නේ. අතනට පියස් කරගත්ත තැනට. ඉතින් බලමු. ඔන්න ඉතින් අපි ගෙනාවා. දැන් ලීඩ් කරගෙන ජීවන මේ ගමන සංසාරේ ලෝකේ නාන්න සිතේ ඉරවටයක් ඉන්නවා. ඔන්න ඉතින් විරාමයෙන් අනතුරුව ආය අපි ආවා. ඉතින් දැන් තියෙන්නේ අපේ මැෂින් එක වැඩද කියලා. වැඩ නම් වැඩ.
මේ අර තෙල් ඔයිල් නැති නිසා අර හිර වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් බලන්න ඔයිල් දාඩි ඉවර වෙලා අපි ටිකක් ගහන්නයි යන්නේ. ඉතින් බලමු අපි මොකද කරන්න කියලා ආය. ඔන්න දැන් තාත්තා ඔයිල් දාන්න තමයි හදන්නේ. දානවා. ඉතින් දැන් නම් ටිකක් ෂේප් වගේ අර හයියයි හොඳටම හයි වෙලා තිබුණේ. කල් වෙලා තිබුණේ. ඉතින් දැන් නම් ෂේප් වගේ තමයි. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා ඊළඟට. ගලගල කරගෙන මේක දෙදෙනෙක් එක්ක නැත්තේ මේ නැත්තේ ගයි යහ පෙද නැත්තේ කෙරේ පුටිනෝ ඔන්න බලන්නකෝ මෙයාගේ සද්දේ කොහොමද සද්දයක් තියෙන්නේ කොහොමද සද්දේ දෙන්න වැඩි ඉතින් සද්දෙත් ඉතින් ඒ විදිහම තමයි ඉතින් මේ වීඩියෝ එකෙන් මෙතන ඉවර කරනවා අපි ආයේ මේකේ ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු